ඉතින් අද කියලා දෙන්න යන්නේ කොහොමද ජෝලරි නිෂ්පාදනය කරලා ඔයාගේ ආදායම් මාර්ගය හදාගන්නේ කියලා. ඉතින් මේක මුල ඉඳන්ම ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් පන්තියක් සඳහරයකට සම්බන්ධ වුණොත්. මෙතන මම මුලින්ම අරන් තියෙනවා ෆ්ලැට් නෝස් ප්ලියර් එකක්. ඉතින් මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අපි අපේ ජුවලරිස් හදනකොට ඒකේ දෙන චුටි චුටි කෑලි අල්ල ගන්න, එහෙම නැත්නම් හිට මෙහෙට හරව ගන්න. මොකද අපිට ඇඟිල්ලෙන් ඒව කරන්න බෑ. සහ සමහර පුංචි පුංචි රවුම් වගේ තියෙන දේවල් ඇද කරන්න, නැත්නම් දිගාරින්න, නවන්න මෙන්න මේ දේවල් වලට අපිට මෙන්න මේ ෆ්ලැට් නෝස් ප්ලියර් කියන එක අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ ඒවා දිගාරින්න කරන්න නැත්නම් මෙන්න මේ විදිහට හදින් අල්ල ගන්න තමයි මේවා අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේක ඔයගලන්ට තියෙන්න ඕන ටූල් එකක්. හරි ලස්සනට මේ වගේ ජුවලරිස් නිෂ්පාදනය කරනවා නම්. ඉතින් මේක මේ විදිහට ෆ්ලැට් එකට තමයි තියෙන්නේ. ඒකයි මේකට ඒ නම කියන්නේ. ඉතින් ඒ වගේම තමයි අපිට තව එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේකේ නම තමයි කටින් ප්ලියර්. ඉතින් මේ කටින් ප්ලියර් කියන එක මේක පාවිච්චි කරන්නේ කපන්න. අපිට අපේ ඉයරින්ග්ස් හරි නෙක්ලස් හරි මේවා හදනකොට වයර් කෑලි එහෙම නැත්නම් අයි පින් හෙඩ් පින් මේ වගේ දේවල් අපිට ඕන ගානට කපලා අයින් කරන්න ඕනේ. ඉතින් එතකොට ලේසියෙන් හරි පහසුවෙන් හරි නීට් එකට කපා ගන්න තමයි මෙන්න මේක පාවිච්චි කරන්නේ. මේ විදිහට ඔයගොල්ලන්ට අවශ්‍ය පුංචි කෑලි වුණත් ලොකු කෑලි වුණත් ඔයගොල්ලන්ට කපාගෙන මේකෙන් වැඩි කරදරයක් නැතුව කපා ගන්න පුළුවන්. ඉතින් මේක කටින් ප්ලියර් එක. ඉතින් මේකත් ඔයගොල්ලන්ට උමනා වෙනවා. ඔයගොල්ලෝ ලස්සනට පිළිවෙලට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න හිතනවා නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට තවත් උමනා වෙන එකක් තියෙනවා. මේකට අපි කියනවා රවුන්ඩ් නෝස් ප්ලියර් කියලා. රවුන්ඩ් නෝස් ප්ලියර්. මොකද එයාගේ නහය පොඩක් රවුම්. ඒ නිසා තමයි ඒක කියන්නේ. මෙන්න මේ වගේ කෙලවර රවුම් දෙකක් එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් මේක අපි පාවිච්චි කරන්නේ මොන හරි දෙයක් ලස්සනට නවා ගන්න. ඒ කියන්නේ අපිට රවුමක් නවා ගන්න ඕනි නම්, නැත්නම් ඔයා කැමති හැඩයකට රවුමක් හදා ගන්න ඕනි නම්, නැත්නම් ඔයා හදන්න යන ජුවලරිස් වල මොන හරි කෑලි හෙට මෙහෙට නවා ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට රවුමට නවා ගන්න. මොකද එතකොට මේකේ ගානට හැම එකක්ම එක සහ සමානම රවුම් විදිහට නවා ගන්න පුළුවන් නිසා. ඉතින් මෙන්න මේ වගේ මේකට කියනවා රවුන්ඩ් නෝස් ප්ලියර් එකක් කියලා. ඉතින් මෙන්න මේ කියන උපකරණ සෙට් එක ඔයාගාව තියෙනවා නම් ඔයාට ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි මේ ජුවලරිස් හදනකොට නූල් වර්ග, ඒ වගේම වයර් වර්ග ඉතින් මේවා තියෙනවා. මේවා කපා ගන්න සාමාන්‍යයෙන් පුංචි කතුරක් පාවිච්චි කරනවා නම් වඩා සුදුසුයි. ඒ වගේම තමයි කොළ, කාඩ්බෝඩ් එහෙම නැත්නම් අපිට ක්ලේ වලින් හදන ඒ වගේ ඩිසයින්ස් කපා ගන්න මේ වගේ කටර් එකකුත් තවත් අපිට පුළුවන් පුංචි පුංචි නූල් කෑලි හෙට මෙහෙට ඇවිල්ලා තියෙන ඒවා අස්සෙන් එහෙම තියෙන ඒවා කපා ගන්න කතුර දාන්න බැරි නම් අපිට මෙන්න මේ වගේ කට එකකුත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවා කටර්ස් එහෙම අත්‍යවශ්‍ය නැහැ. නමුත් අර ඉස්සෙල්ලා මම කියපු රවුන්ඩ් නෝස් ප්ලියර් එක ඒවා ටික නම් අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔයාට චුටි චුටි භාජන කිහිපයක් වමනා වෙනවා. ඔයාගේ අදාළ ඩිසයින් එකට ඕන කරන පබළු වෙන්න පුළුවන්. නැත්නම් පුංචි පුංචි කෑලි බෑලි ටික ඔක්කොම දාගන්න මෙන්න මේ වගේ පුංචි භාජනයක් අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕනේ. ඉතින් මේක හાર્ට් ෂේප්ම වෙන්න ඕනේ නැහැ. ඔයගලන්ට පුංචි කප් එකක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකත් අත්‍යවශ්‍යයි. මොකද නැත්නම් අපිට කරන ඩිසයින් එකට ඕන කරන දේවල් එක එක හදන්න ගියාම හොයනවට වැඩිය මේක හරිම ලේසි. ඉතින් ඔන්න මේ වගේ උපකරණ ටිකක් තමයි ඕන වෙන්නේ මේක හදන්න. ඒ වගේම තවත් කීපයක් තියෙනවා තිබ්බනම් හොඳයි කියලා හිතන. ඉතින් ඒව ගැනත් ඔයගොල්ලොත් එක දැන් කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ව්‍යාපාරයක් කරනකොට නිකන් ඔයා ජුවලරි එක හදලා විතරක් ඒක තිබ්බා කියලා කස්ටමර් කැමති වෙන්නේ නැහැ. ඉතින් පාරිභෝගිකයෝ කැමතියි ඔයාට ඒක ලස්සනට එයාගේ අතටත් ලැබෙන්න සලස්වන්න පුළුවන් නම්. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන දේවල් ටිකක් ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේනවා අපි හදලා තියෙන ඒවා. ඉතින් මේ ඔක්කොම අතින් හදලා තියෙන කිසිම දෙයක් කොහෙන්වත් මිලදී අරගෙන නෙමෙයි. ඉදිරියට ඔයාට මේ වීඩියෝ බලා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් පළවෙනි එක තමයි මෙන්න මේ කාඩ්ස් මේ වගේ ඉයරින්ග්ස් හැංගර්. මේ අපේ ඉයරින්ග්ස් හරි නෙක්ලස් හරි මේවා එල්ලන්න මේ වගේ හැංගර්ස් පාවිච්චි කරන්න පුළුවන් කාඩ්බෝඩ්ස් වලින්. ඉතින් ඔයාගේ ලෝගෝ එක දාලා ඔයා කැමති පාටින් ඔයා කැමති සයිස් එකේ මේ වගේ කාඩ්බෝඩ්ස් හදා ගන්න පුළුවන්. මේවා print කරන ආයතන තියෙනවා. සහ ඒවා අපි ඔයගොල්ලන්ට සම්බන්ධ කරලා දෙනවා අපේ පාඨමාලාවන් වලට සම්බන්ධ වුණොත්. ඉතින් මේකට දාලා තියෙද්දි ලස්සනයිනේ. ඒ වගේම තමයි මෙන්න මේ ක්ලියර්
පුංචි පොලිතීන් බෑග්ස්. ඉතින් මේ වගේ ඔයාට ඉයරින්ග්ස් දාන්න පුළුවන්, නෙක්ලස් ටික දාගන්න පුළුවන්, බැංගල්ස් දාන්න පුළුවන්. මේවා එක එක සයිසස් වලින් ගන්න තියෙනවා. මේකත් ගොඩාක් හොඳයි අපේ දේවල් කැඩෙන්නේ බින්දෙන්නේ නැතුව කස්ටමර් අතට යන්න දෙන්න. දෙකක් තමයි මේ මගේ අතේ තියෙන printed bag එකක්. ඉතින් මේවත් ඔයගලන්ට මෙලදී ගන්න පුළුවන්. මේ යන තැන් ගැනත් කියනවා. අර වගේ bag එකකට දාලා දෙනවට වැඩිය අතට මේ වගේ එකකට දාලා දුන්නාම ටිකක් ඊට වැඩිය ලස්සනයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද මේවා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ගෑනු ළමයි. ඉතින් ගෑනු ළමයි මේ වගේ පුංචි ෆැන්සි දේවල් වලට කැමති. ඉතින් මේ වගේ බෑග්ස් උත් ඔයගලන්ට වටිනවා. ඉතින් මෙහෙමම බෑග් එකක් නෙමෙයි වුණත් මොනවා හරි බෑග්ස් ටිකක් තියාගන්න එක හොඳයි. ඊට පස්සේ මේ ටික පැක් කරන්න බොක්ස්, ඒවා ඇතුළට දාන්න පුළුවන් වෙන්න බබල් ට්‍රැප්. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඉතින් අපි මේ කතා කරේ පළවෙනිම ටික, ඊටු ටික හිමීට කතා කරගෙන යමු. nice.